කවුරු හරි ඔයාට බනිද්දි, ඔයාට අපහාස කරද්දි, ඔයාට අසාධාරණ විදිහට සලකද්දි, ඔයාගේ සාර්ථකත්වයට බාධා කරද්දි, සමහර විට ඔයාව පාලනය කරන්න උත්සාහ කරද්දී ඔයාට තරහ යනවා. ඉතින් එහෙම වෙලාවක ඔයාට දැනෙන්නේ හරියට ඔයාට වටින දෙයක් නැති වෙනවා වගේ. එහෙමත් නැත්නම් ඔයා වැදගත් විදියට සලකන දෙයකට පහර වදිනවා වගේ. මේ මොහොතේදී ඔයාට දැනෙන වේදනාව නිසා ඔයා සමහර විට සද්දෙන් කතා කරනවා. සද්දෙන් දොරවල් වහනවා. ආගිව් කරන්න යනවා. ඒ වගේම පලිගන්න හිතෙනවා. සමහර විට ගහනවා බනිනවා. ඒත් මොන දේ වුණත් ඒ සිදුවීමට පස්සේ ඔයාට අන්තිමට ඒ දේ ගැන හරිම පසුතැවීමක් දැනෙනවා ඇති. ඇයි මං එහෙම හැසිරුනේ? මට එහෙම නොකිය ඉන්න තිබුණා. මට හිතා ගන්න බෑ මේ මම්මද කියලා. මෙන්න මේ විදිහට ඔයා ගැන ලොකු පසුතැවීමක් දැනෙනවා ඇති. සමහර විට ඔයාට ඒ ගැන ගිල්ටි ෆීලින් එකක්, ලැජ්ජාවක්, අපහසුාවක්, ඒ වගේම ඔයාගේ හැසිරෙන විදිහේ ප්‍රතිවිපාක ගැන ඔයාට බයක් දැනෙන අවස්ථාවක් ඇති. හැබැයි ඔයා දන්නවද කොච්චර අමාරු අවස්ථාවකදී වුණත් මොනතරම් වේදනාකාරී අවස්ථාවකදී වුණත් මෙහෙම තරහ යන වෙලාවක ඔයා මේ විදිහට ඍණාත්මකව ඒකට රියැක්ට් කරනව වෙනුවට ඔයාට හරිම සංසුන්ව බුද්ධිමත්ව ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් හැකියාව ඔයා තුළ ඇති කරගන්න පුළුවන්. ඒක මේ අදම මේ දැන්නේ ධම්ම ඔයාට ඔයාගේ ජීවිතය තුළ පුරුදු කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ වෙනද වගේ ඔයාට තරහ යන අවස්ථාවකදී ඔයා ක්ෂණිකව හරි ඉක්මනට රියැක්ට් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඔයා හරිම සංසුන්ව බුද්ධිමත්ව ඒ අවස්ථාවට මුහුණ දෙන්න පටන් ගන්නවා. ඒ කොහොමද? අද වීඩියෝ එක ඒ ගැන. සාමාන්‍යයෙන් අපි ප්‍රශ්නයකට විසඳුමක් හොයද්දී අපි මුලින්ම ඒ ප්‍රශ්නය හරියට තේරුම් අරගෙන ඉන්න ඕනි. අපි ප්‍රශ්නය හරියට තේරුම් අරගෙන අඳුනගත්තොත් තමයි අපිට හරියට විසඳුම් හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා අපි තරහ ගන්න අවස්ථාවකට සංසුන්ව මුහුණ දෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න නම් මුලින්ම අපි තේරුම් ගන්න ඕනි මේ තරහගේ අවස්ථාවක ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. හිතන්න උදාහරණයක් විදිහට කවුරු හරි ඔයාට විහිළු කරමින් යම්කිසි පිරිසක් ඉස්සරහා ඔයාට අපහාස කරනවා. ඉතින් මේ වෙලාවේදී ඔයාට දැනෙන්නේ කොහොමද? ඔයාට හරිම ලැජ්ජාවක්, අපහසුතාවයක්, ඔයාගේ ආත්මගරුත්වය නැති වෙනවා වගේ දැනෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ මොහොතේදී ඔයාට ඒ දැනෙන දේ ඔයාගේ ශරීරයෙන් පෙන්눔 කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ ශාරීරික උෂ්ණත්වය වැඩි වෙනවා, හෘද ස්පන්දනය වැඩි වෙනවා, ඔයා හුස්ම ගන්න වේගය වැඩි වෙනවා. සමහර විට ඔයාට දාඩිය දානවා. ඔයාගේ ඇඟ අතපය වේවුලන්න පටන් ගන්නවා. ඉතින් එතනදිත් ඔයාට පුදුමාකාර විදිහේ අපහසුතාවයක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් ස්වභාවිකවම සිද්ධ වෙන දේවල්. මොකද ඒ මොහොතේදී ඔයාට තරහ ගිය අවස්ථාවේදී ඔයාගේ ශරීරය ඒ මොහොතට මුහුණ දෙන විදිය තමයි ඒ මොහොතට මුහුණ දෙන්න සූදානම් වෙන විදිය. ඉතින් දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ ඔයාගේ සිත මේ සිදුවීම සම්බන්ධයෙන් නොයෙකුත් දේවල් කියන්න පටන් ගන්නවා. හරි ඉක්මනට නිගමනවලට එළඹෙනවා. මේ සිද්ධ වෙන දේ වැරදි. ඒක නරකයි. ඒක සිද්ධ නොවිය යුතු දෙයක් විදිහට ඔයා දකින්න උත්සාහ කරනවා. ඒ වගේම ඔයාට අපහාස කරන පුද්ගලයාගේ චේතනාව ගැනත් ඔයා නොයෙකුත් දේවල් හිතන්න පටන් ගන්නවා. ඔයාට හිතන දේවල් ඇත්ත කියලා ඔප්පු වෙන විදිහට තව දේවල් ඔයා මතක් කරනවා. මේ මිනිස්සයා ওই විදිහමයි. මේ මිනිස්සයා එදත් අරයටත් ওই දේම කළා. මේ මිනිස්සයා හිතාමතාමයි මේ දේ කරන්නේ. මෙන්න මේ විදිහට ඔයා නොයෙකුත් දේවල් හිතන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට ඒ අවස්ථාවේදී ඔයාව තවත් උසිගන්වන විදිහේ සිතිවිලි වලට, හරිම ඍණාත්මක සිතිවිලි වලට තමයි ඔයාගේ අවධානය යොමු වෙන්නේ. ඉතින් එතකොට මොකද සිද්ධ වෙන්නේ? ඔයා ඒ සිතිවිලි අනුව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔයා ඒ අවස්ථාවේ සිද්ධ වෙන දේවල් වලට හරිම ඉක්මනට රියැක්ට් කරනවා. ඔයා සද්දෙන් කතා කරන්න පටන් ගන්නවා. ඔයා ආපස්සට ඒ කෙනාට අපහාස කරනවා, ආගිව් කරනවා, සමහර විට බනිනවා. මෙන්න මේ විදිහට ඒ අවස්ථාවේ සිද්ධ වෙන දේවල් වලට ඒ පුද්ගලයාට හරිම නෙගටිව් විදිහට ඔයා රියැක්ට් කරන්න පටන් ගන්නවා. සමහර විට ඔයා මේ මොහොතේදී රියැක්ට් කළේ නැතත් ඔයාගේ සිත තුළ ඒ කෙනාගෙන් පරිගන්න ඕනි කියන චේතනාව ඇති වෙනවා. හැබැයි ඒ මොහොත ගෙවිලි වුණාට පස්සේ ඔයාව සාමාන්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේ ඔයාට ඒ සිදුවීම මතක් වෙද්දී හරිම පසුතැවීමක් දැනෙන්න ගන්නවා. සමහර විට ඔයා හැසිරුණ විදිය ගැන, ඔයා කතා කරපු විදිහ ගැන ඔයාට හරිම ලැජ්ජාවක්, අපහසුතාවක් දැනෙන්න ගන්නවා. ඒ වගේම සමහර විට ඔයාට ගිල්ටි ෆීලිං එකක්, වෙහෙසකාරී බවක්, එහෙමත් නැත්නම් ඔයා ඒ සිද්ධ වෙච්ච සිදුවීම නැවත මතක් කර මේ මොහොතේදීත් තරහ ගන්නව වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒ සිදුවීම ගැන ඔයාට හරිම වේදනාකාරී බවක් දැනෙනවා.
ඔයාගේ සිතේ සැනසීම නැති වෙනවා. ඉතින් තරහ ගියාම ඇත්තටම සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ. හැබැයි මෙහෙම ඔයාට තරහ යන අවස්ථාවක ඒ මොහොතේ සිද්ධ වෙන දේවල් වලට එහෙමත් නැත්නම් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් සතිමත්ව ඔයාට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඔයාට පුළුවන් මේ මොහොතේදී හරිම සංසුන්ව බුද්ධිමත්ව ඒ අවස්ථාවට මුහුණ දෙන්න. මෙතනදී මූලිකවම සිද්ධ වෙන්න ඕනි දේ තමයි ඔයාට ඒ තරහගේ අවස්ථාවේදී ඒ මොහොතට අදාළ කිසිම දෙයක් සම්බන්ධයෙන් කිසිම කෙනෙක් සම්බන්ධයෙන් ඔයා සිතින් කයින් වචනයෙන් ඇලීමක් ගැටීමක් ඇති කරගන්නේ නැතිව ඉන්න එක. ඉතින් ප්‍රායෝගිකව මේ දේ කරන්නේ කොහොමද? පළවෙනි දේ තමයි ඔයා ඒ අවස්ථාවේදී ඒ කියන්නේ ඔයාට තරහ ගිය අවස්ථාවේදී ඔයාගේ අවධානය ඔයාගේ හුස්ම රැල්ලට යොමු කරන්න. සාමාන්‍යයෙන් විවිධාකාර හැඟීම් වලදී අපේ මේ සාමාන්‍යයෙන් වැටෙන හුස්ම රැල්ල වෙනස් වෙනවා. ඉතින් තරහ ගිය අවස්ථාවක අපි හුස්ම ගන්නෙ ඊටාම වේගෙන්. හුස්ම ගන්නෙ හුස්ම පිට කරන්නේ හරිම වේගෙන්. ඉතින් තරහ ගිය වෙලාවක ඔයා බාහිර දේවල් වලට අවධානය යොමු කරනව වෙනුවට ඔයාගේ අවධානය ඔයාගේ සාමාන්‍යයෙන් වැටෙන හුස්ම රැල්ලට යොමු කරන්න. සමහර විට ඔයාගේ අවධානය නැවත බාහිර දේවල් වලට යොමු වෙන්න පුළුවන්. එතකොට ඔයාට නැවත ඔයාගේ අවධානය හුස්ම රැල්ලට අරන් එන්න. ඒ මොහොත තුළ ඔයාගේ හුස්ම රැල්ල නිරීක්ෂණය කරන්න. ඔයා වේගයෙන් හුස්ම ගන්න හැටි, හුස්ම පිට කරන හැටි නිරීක්ෂණය කරන්න. ඒක හරියටම නිකන් බාහිර දෙයක් නිරීක්ෂණය කරනවා වගේ හුස්ම රැල්ල වෙනස් වෙන විදිහ බලන් ඉන්න. ඒ ගැන කිසිම විදියකින් නිගමන වලට එන්න එපා. එතකොට ටිකෙන් ටික ඔයාගේ හුස්ම රැල්ල සාමාන්‍ය විදිහට වැටෙන්න පටන් ගන්නවා. ඔයාගේ සිත සංසුන් වෙනවා. ඒ වගේම හුස්ම රැල්ලට අවධානය යොමු කරගෙන ඉද්දී ඔයා මේ මොහොතට එනවා. ඒ කියන්නේ මේ මොහොත තුළ ඔයාගේ සතිමත් බව, සිහිය කියන එක දියුණු වෙනවා. ඉතින් මෙන්න මේ දේ ඔයා තරහ ගිය අවස්ථාවකදී නැවත කරන්න ඕනි දෙයක්. ඒ කියන්නේ මේක හරියට නිකන් තරහව කියන කුණාටුවට අහු නොවී ඉන්න ඔයා තදින් අල්ලන් ඉන්න දෙයක් වගේ. දෙවැනි එක. ඒ මොහොතේදී ඔයාගේ ශරීරයේ සිද්ධ වෙන දේවල් නිරීක්ෂණය කරන්න. ඔයා හුස්ම රැල්ලට අවධානය යොමු කරගෙන ඉද්දී සමහර විට ඔයාගේ අවධානය ඔයාගේ ශරීරයට යොමු වෙන්න පුළුවන්. ඉතින් අන්න එතකොට ඔයාගේ ශරීරයේ සිද්ධ වෙන දේවල් ඔයා නිරීක්ෂණය කරන්න. සමහරට ඔයාගේ ශරීරයේ හරිම උණුසුම් බවක් දැනෙනවා. ඔයාගේ ශරීරයෙන් දහඩිය දානවා. ඔයාගේ අතපය වෙවුලනවා. මෙන්න මේ දේවල් ඔයා නිරීක්ෂණය කරන්න. ඒ දේවල් නරකයි වැරදි කියලා නිගමන වලට එන්නේ නැතිව නිකන් බාහිර දෙයක් නිරීක්ෂණය කරනවා වගේ ඒ සිද්ධ වෙන දේවල් නිරීක්ෂණය කරන්න බලන්න ඉන්න. මේ මොහොතේදී ශරීරයේ මේ විදියයි කියලා ඔයා දැනගත්තාම ඇති. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ අවධානය ආයෙම හුස්ම රැල්ලට යොමු කරන්න. ඒ කියන්නේ ඔයාට තේරෙනවා නම් ඔයා මේ ශරීරයේ සිද්ධ වෙන දේවල් නිරීක්ෂණය කර ඉද්දී ඔයා ඒ දේවල් වලට මොනියම් විදියකින් හෝ ගැටෙන ස්වභාවයක් තියෙනවා. මේ දේ නරකයි මෙහෙම සිද්ධ වෙනක ඔයාට අපහසුයක් මෙන්න මේ විදිහට හිතන බවක් ඔයාට දැනෙනවා නම් ඔයා නැවත ඔයාගේ අවධානය හුස්ම රැල්ලට යොමු කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට මාරුවෙන් මාරුවට කරන්න පුළුවන්. එතකොට ටිකෙන් ටික ඔයාගේ සිත සංසුන් වෙන්න පටන් ගන්නවා. ඊළඟ දේ තමයි ඒ මොහොතේදී ඔයාට දැනෙන විඳීම් නිරීක්ෂණය කරන්න. සාමාන්‍යයෙන් තරහ ගිය වෙලාවක ඔයාට දැනෙන්නේ හරිම වේදනාකාරී හැඟීමක්, දුකක්. ඉතින් ඒ මොහොතේදී ඔයාට එහෙම දැනෙන දේ නිරීක්ෂණය කරන්න. ඔයාට දුකක් දැනෙනවා නම් ඔයාට මේ මොහොතේදී දුකක් දැනෙන බව දැනගන්න. ඔයාට ඒ දැනෙන විදිහ වැරදි කියලා නිගමනය කරන්න එපා. ඔයාට තියෙන්නේ ඔයාට ඒ දැනෙන දේ නිරීක්ෂණය කරන එක විතරයි. ඔයාට දුකක් දැනෙනවා නම් ඔයාට ලැජ්ජාවක් දැනෙනවා නම් අන්න ඒ බව දැනගන්න. ඉතින් මෙතනදී මම අර කලින් කිව්වා වගේ ඔයාට ඒ දැනෙන දේ ගැන ඔයාට ගැටීමක් ඇති වෙන ස්වභාවයක් තියෙනවා නම් ඔයා ඒ ගැන වොරි වෙනවා වගේ ඔයාට දැනෙනවා නම් ඔයා නැවත ඔයාගේ අවධානය හුස්ම රැල්ලට යොමු කරන්න. හතරවෙනි කාරණාව තමයි ඒ මොහොතේදී ඔයාගේ සිතට ගලාගෙන එන සිතුවිලි නිරීක්ෂණය කරන්න. ඉතින් සාමාන්‍යයෙන් තරහ ගිය වෙලාවක අපේ සිතට ගලාගෙන එන්නේ හරිම වෛරී සිතුවිලි. ඉතින් ඒ මොහොතේදී ඔයාගේ සිතට ගලාගෙන එන සිතුවිලි ගැන දැනුවත් වෙන්න. ඔයාගේ සිතට තරහ සිතුවිලි ගලාගෙන එනවා නම් මේ මොහොතේ සිතේ ස්වභාවය මෙන්න මේ විදිහයි කියලා දැනගන්න. ඒක නිරීක්ෂණය කරන්න. ඔයාට ඒ විදිහට හිතෙන එක නරකයි. ඒක වැරදි කියලා හිතනව වෙනුවට ඔයා කරන්න ඕනි ඔයාගේ සිතට මේ මොහොතේ මෙන්න මේ විදිහේ සිතුවිලි ගලාගෙන එනවා කියලා දැනගන්න එක. ඒක නිරීක්ෂණය කරන එක විතරයි. මොනියම් විදියකින් හෝ ඔයා ඒ සිතුවිලි වලට බැඳෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ සිතුවිලිත් එක්ක ගැටෙන ස්වභාවයක් තියෙනවා නම් ඔයා කරන්න ඕනේ අර මං කලින් කිව්වා වගේ ඔයාගේ අවධානය නැවත හුස්ම රැල්ලට යොමු කරන එක.
කිසිම විදියකින් ඔයාට මේ මොහොතේ ගලාගෙන එන සිතුවිලි වලට වටිනාකම් දෙන්න. ඒවට අයිතිවාසිකම් කියන්න යන්න එපා. ඔයා කරන්න ඕනේ බාහිර දෙයක් නිරීක්ෂණය කරනවා වගේ ඔයාගේ සිත දිහා බලන් ඉන්න එක. සිතට ගලාගෙන එන සිතුවිලි නිරීක්ෂණය කරන එක. පස්වෙනි කාරණාව තමයි ඔයාට තරහ ගිය අවස්ථාවකදී මේ මොහොතේ ඔයාට තරහ ගිහින් ඉන්න බව දැනගන්න. ඒක පිළිගන්න. ඒ වගේම තරහව ඔයාගේ සිත තුළ තවත් පෝෂණය වෙන බව දැනෙනවා නම්, නඩත්තු වෙන බව දැනෙනවා නම් මේ මොහොතේදී සිත තුළ තවදුරටත් තරහව පෝෂණය වෙන බව දැනගන්න. මොකද සාමාන්‍යයෙන් මම අර කලින් කිව්වා වගේ තරහ ගියාට පස්සේ අපිට ආයෙම නැවත ගලාගෙන එන සිතිවිලි අපිව තවත් උසිගන්වන විදිහේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ තරහව තවදුරටත් අපේ සිතේ පෝෂණය වෙනවා කියන එක. ඉතින් මෙන්න මේ ස්වභාවය ඔයා මේ මොහොතේදී අඳුරගන්න, දැනගන්න. ඒකට පිළියමක් විදිහට ඔයාට පුළුවන් මේ අවස්ථාවේදී මේ තරහව කියන දේ විපාක සිහිපත් කරන්න. තරහව තුලින් ඔයාට ඇතිවෙන විපාක සිහිපත් කරන්න. ඒ කියන්නේ ඒ තුලින් අපායගාමී අකුසල් සිද්ධ වෙන බව සිහිපත් කරන්න. ඒ වගේම මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් බව මතක් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මතක් කරද්දී ඔයා මේ මොහොතේදී ඔයාගේ තරහව පාලනය කරගෙන හරිම සංසුන්ව කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ මොහොතට ඉවසීමෙන් මුහුණ දෙන්න පුළුවන් වීරිය ඔයා තුළ ඇති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට තරහ ගිය අවස්ථාවක ඒ මොහොතේදී ඔයාගේ සිතට අරමුණු වෙන දේවල් හරිම සතිමත්ව නිරීක්ෂණය කිරීම තුළින් ඔයාට පුළුවන් ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවේ සිද්ධ වෙන දේවල් වලට හරි එහෙම නැත්නම් මේ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් හරි ඇලීමක් ගැටීමක් ඇති කරගන්නේ නැතිව හරිම සංසුන්ව ඒ අවස්ථාවට මුහුණ දෙන්න. ඒ කියන්නේ ඔයාට තරහ ගිය අවස්ථාවේදී ඔයාගේ සිතේ අවධානය ඔයාගේ ශරීරයට යොමු වෙනවා නම් ශරීරයේ සිද්ධ වෙන දේවල් වලට ඔයාගේ අවධානය යොමු වෙනවා නම් ඔයා කරන්න ඕනි ඒ අවස්ථාවේදී ඔයාගේ ශරීරයේ සිද්ධ වෙන දේවල් සතිමත්ව නිරීක්ෂණය කරන එක. ඒ වගේම ඔයාගේ සිතේ අවධානය ඔයාට මේ මොහොතේ දැනෙන දේවල් වලට විඳීම් වලට යොමු වෙනවා නම් ඔයා කරන්න ඕනි සතිමත්ව ඒ දැනෙන දේ නිරීක්ෂණය කරන එක. ඔයාගේ අවධානය ඔයාගේ සිතවිලි වලට යොමු වෙද්දී ඔයා කරන්න ඕනි සතිමත්ව ඔයාගේ සිත නිරීක්ෂණය කරන එක. මේ විදිහට ඔයා මේ දේවල් නිරීක්ෂණය කරද්දී කොයිම වෙලාවක හරි ඔයා මේ දේවල් වලට බැඳෙන ස්වභාවයක්, ගැටෙන ස්වභාවයක් දැනෙනවා නම් ඔයා කරන්න ඕන ඔයාගේ අවධානය ඔයාගේ හුස්ම රැල්ලට යොමු කරන එක. හුස්ම රැල්ලට යොමු කිරීම තුළින් ඔයාට පුළුවන් මේ මොහොතට අවතීර්ණ වෙන්න. ඒ වගේම ඒ තුළින් ඔයාට පුළුවන් මේ මොහොතේදී ඔයාගේ සතිය, සිහිය කියන එක දියුණු කරගන්න. ඉතින් එතකොට ඔයාට පුළුවන් මේ අවස්ථාවට හරිම බුද්ධිමත්ව සංසුන්ව මනස සිහිනුවණින් යුතුව මුහුණ දෙන්න. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයාට තරහ යන මේ විදිහට තරහ යන අවස්ථාවකදී ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඒ අවස්ථාවට මුහුණ දෙන්න. තරහව කියන දෙයට හරිම සංසුන්ව බුද්ධිමත්ව සාර්ථකව මුහුණ දෙන්න ඔයා පුරුදු වෙද්දී ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ජීවිතේ අනික් අය කරන කියන දේවල් නිසා ඔයාගේ සිත අපිරිසිදු වෙන්න නොදී රැකගන්න. ඉතින් අද ඉඳන්ම මේ දැන් ඉඳන්ම ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ මෙන්න මේ වෙනස ඇති කරගන්න. ඒ කියන්නේ තරහව නිසා ඔයාගේ සිතේ සැනසීම නැති වෙන්න නොදී අනෙක් අය එක්ක සතුටින් සැහැල්ලුවෙන් සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා.